මේ ගෙවෙන්නේ මගේ කැම්පස් ජීවිතේ ආදරණීයම දවස් කිහිපය කියවොත් මම නිවැරදි. ඒ මොකද දන්නවද? අපි හැමෝටම ඕන කරේ මේ අපේ කැම්පස් ජීවිතේ හරි ඉක්මනින්ම ගෙවලා ඉවර කරන්න. හැබැයි අපි හීනකින්වත් හිතුවේ නෑ ඒ අපිට එපා වුණු දවස් අපේ ජීවිතේ ලස්සනම නිදහස්ම දවස් වුණා කියලා. හැබැයි අපිට දැන් තේරෙනවා ඒ දවස් කොයි තරම්නම් ලස්සනද, ආයි කවදාවත් ඒ දවස් එන්නේ නෑ නේද කියලා දැනෙද්දි අනේ වන්දා මට ඒ ෆීලිං කියන්න බෑ. හීන බලාපොරොත්තු ගොඩාක් තුරුළු කරගෙන අපේම නංගිලා මල්ලිලා ඉතින් පේරාදෙනියට ආවා එයාලගේ හීන හැබෑ කරගන්න. ඇත්තටම එයාලා දකිද්දී මට මතක් වුණේ මීට අවුරුදු 4කට විතර කලින් අපි පළවෙනියටම කැම්පස් ආපු දවස. මේ තරම් ඉක්මනින් කාලය කොහොම ගෙවුණද කියන එක මම දන්නේ නෑ. හැබැයි මම දන්නවා අපිට ඉක්මනටම පේරාදෙනියෙන් යන්න වෙනවා කියලා. ඔන්න අද තමයි අපේ හොස්ටල් එකේ වාර්ෂික සෙත් පිරිත් සජ්ජායනාව තියෙන දවස. ඉතින් ඒ නිසාම අපේ හොස්ටල් එකේ කොමන් රූම් එක මෙන්න මේ විදිහට තමා රෙඩි කරලා තිබුණේ. ඔයාලා දන්නවද මේ තියෙන්නේ අපේ විජේවර්ධන හොස්ටල් එකේ කමියුනිකේෂන් ෂොප් එක. ඉතින් අපේ කැම්පස් එකෙත් කමියුනිකේෂන් ෂොප් ගොඩක් තියෙනවා. හැබැයි ළමයි ගොඩක් ඉන්න හොස්ටල් වලටත් මේ වගේ කමියුනිකේෂන් ෂොප් තියෙනවා. තව හිල්ඩා හොස්ටල් එකෙත් තියෙනවා. ඒ වගේම තමා රාමනාදන් හොස්ටල් එකෙත් තියෙනවා. ඉෂියක්කේ අපිට තව කැම්පස් ඉන්න තියෙන්නේ මාස 2කටත් වඩා අඩු කාලයක්. වට මොකද හිතෙන්නේ ගැන? එකක් පැත්තකට අනේ මේක ඉවරයක් වෙනවනේ කියලා හිතනවා. අවුරුදු 4ක් දැන් මේක ඉවරයිනේ කියලා. ඉතින් මේ වගේ ඉතින් තැනකට එන්න වෙන්නේ නෑ නේ අවුරුදු 4 ඉවරනම්. ඔය දෙපැත්ත තමයි ඉතින් බලමු එන විදිහ. දුකයිද? දුක සතුට ඉතින් දෙකම එකට තියෙනවා. මොකද ඩිග්‍රී එක අමාරු හින්දා අතට ඩිග්‍රී ඉවර කරන්න එක නම් ඇත්තම ලොකු දෙයක්. පොඩ්ඩක් ආයෙ වෙනස් වෙන විදියක්. ආයෙ වෙනස් ජීවිතයකට උරු වෙන්න. ආයෙ අපි හමු වෙයිද? ඩේට් එක දාමු. ඔයාලා දන්නවනේ අපේ හොස්ටල් රූම් එකේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගෙන් කලින්ම ලෙක්චර්ස් යන්නේ මම. හැබැයි ඔයාලා දන්නවද මම මේ කලින් ලෙක්චර්ස් ගිහින් මූණ ඇඹුල් කරගෙන කවුරු වෙනකන්ද මේ බලාගෙන ඉන්නේ කියලා වෙලාවට ඔන්න අද නම් ලෙක්චර් ටිකක් පරක්කුයි. නෑ එක්කෝ මම නොකිය ඉන්නම්. ඔයාලම කමෙන්ට් එකක් දාන්නකෝ මේ පරක්කු වෙලා ලෙක්චර්ස් එන කෙනා කවුද කියලා. මේ අපේ ලෙක්චර්ස් ඉවර වෙලා යන ගමන් අපි මේ දුවගෙන යන්නේ ඉන්දීවරි කොන්සර්ට් එක බලන්න. ඔයාලා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවා ඉන්දීවරි කොන්සර්ට් එක කියන්නේ මොකක්ද කියලා. ඔන්න ඉතින් බලලා නැති කෙනෙක් නම් මේ වීඩියෝ එකට පල්ලෙහැ තියෙන වීඩියෝ එක බලන්න. මේ තමයි අපේ සුබෝ අක්කා. ඔයාලා දැකලා ඇති දුලාගේ වීඩියෝස් වල නම්. ඔයාලට මට කියන්න දෙයක් තියෙනවා. මේ ජූනි මාසෙන් අපේ ඇකඩමික් ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට මේ කැම්පස් එක දාලා යන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට මට කැම්පස් වීඩියෝස් ගේන්න වෙන්නේ නැති වෙයි. ඉතින් තවත් ඉස්සරහට YouTube වීඩියෝස් කරනවද කියන එක මම තාම හිතලා නැහැ. මේ ඉන්නේ අපේ සිතුවක්කනේ. සිතුවක්කට මේ දවස්වල පොඩ්ඩක් සනීපමදි. එයා හරි අමාරුවෙන් තමයි මේ ඉන්නේ. එයා හැබැයි නිවාඩු ගිහින් ඔන්න අද තමයි ආවේ. හැබැයි එයා එද්දී මේ වගේ ලොකු බත් එකක් ගෙන්නම් කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ විතරක්ද බලන්නකෝ වෙරළුත් ගෙනල්ලා. පව් ඉතින්. බලන්නකෝ ඉතින් එයාට කොච්චර අසනීප වුණත් එයාගේ කියවිල්ල නම් කිසිම අඩුවක් නැහැ. පාඩ ගොඩක් අමාරුද සිතෝ? නෑ ගොඩක් අමාරු නෑ. අමාරු. මේ ඔය ඉත ගන්න දෙන්නද?
ඇත්තටම මට පෞද්ගලික අවශ්‍යතා තිබ්බ මේ මෙහි ආව ගමන් ඒක නිසා උඩට ගිහිල්ලා මේ තියෙන්නේ ඔයාලගේ තුල අක්කා මට හදලා දුන්නු රසම රස කෑමක්. ඔයාලා try කරලා බලන්න. හැබැයි මට චුට්ටයි දුන්නේ. මට හදලා දුන්නාට මට චුට්ටයි දුන්නේ. ඉතින් එයා තමයි ඔක්කොම කෑවේ. ඔයාලත් try කරලා බලන්න. පාන් වලට චොකලට් දාලා ටෝස්ට් කරලා තමයි මේ තියෙන්නේ. මේ තමා අපේ කැම්පස් එකේ කෝපරේටිව් ෂොප් එක. ඉතින් ඔයාලා අපේ කැම්පස් එකට ඇවිල්ලා තියෙනවා නම් දන්නවා ඇති බූස් එක කීවහම බූස් එක ළඟ තමා මේ කෝපරේටිව් ෂොප් එක තියෙන්නේ. අපිට ඕන කරන කෑම බීම පොත්පත් ඒ වගේ ගොඩක් දේවල් අපිට මේකෙන් ගන්න පුළුවන්.